Hello everyone, welcome back to our YouTube channel. ඕන්න අපි අලුත් වීඩියෝ එකක් අදත් ආවා. මේක මට හම්බුණ gift එකක් මගේ wife ගෙන්. මම හිතුවා මේක unboxing කරන වීඩියෝ එකක් එළියට එයාට පේන්න එළියට දෙන්න ඕනේ කියලා. so අපි මේක මට මෙයා මේක ගෙනත් දුන්නේ present solution එකකින්. එයා මේක හොරෙන්ම අරගෙන ඇවිල්ලා මට ගෙනත් දුන්නා. මම එකපාරට confuse වුණා. ඊට පස්සේ මේක guys Apple Air model එකේ M1 ඊට පස්සේ ඒකේ මේකේ include වෙනවා 8GB RAM එකක් සහ 256 SSD memory සහ මේකේ 13 inch display එකක් තමයි include වෙන්නේ. ඒ වුණාට මාරම මේ thickness එක හරිම අඩුයි. මාරම comfortable මේ laptop එක use කරන්න. මේක මම මේ ටික දවසක ඉඳලා ආසාවෙන් හිටියේ. මම ගොඩක් බල හිටියා. මෙයා මං ඉතින් ගත්තේ නෑ. පොඩ්ඩක් අර price range එක මේ ඒ දවස්වල පොඩ්ඩක් වැඩිපුර තිබ්බා 280 260 වගේ. කොහොම හරි මෙයාට මේක 212කට වගේ 212000කට වගේ හම්බෙලා තිබුණා. ඒ නිසා තමයි මෙයා ඒක හොරෙන් අරගෙන මට ගෙනත් දීලා තිබුණේ. මේක guys මාරම smell එකක් open කරද්දි මාරම මේ අර Apple smell එක නියමෙටම එනවා. ඉතින් මේකේ warranty එකත් මම හිතන්නේ 1 year above 1 year තිබුණා. ඒගොල්ලෝ දෙනවා කියලා service software දෙකටම warranty එක. පාවිච්චි කරන හරිම පහසුයි. සාමාන්‍යයෙන් Windows පාවිච්චි කරනට වඩා සාමාන්‍යයෙන් මාරම ලේසි පාවිච්චි කරන්න. ඒ වගේම තමයි guys මේක include වෙලා තිබ්බා charger එක. ඒ වගේම manual එක තිබුණා. ඊට පස්සේ charging dock දෙකක් තිබුණා. ඒ කියන්නේ ඒක අර separate කරලා වෙනම charge කරන්නත් පුළුවන්. මේ සාමාන්‍යයෙන් one time charge කරාම 16 hours විතර charging duration එකක් තියෙනවා මේකේ. හොඳටම performance තියෙන laptop එකක්. බය නැතුව මම recommend කරනවා කවුරු හරි බලන් ඉන්නවනම් මේ වීඩියෝ එක ගන්න කියලා. මේක guys මම වීඩියෝ එකක් විදිහට මේ එළියට දෙන්න plan කරේ. මේක කවුරු හරි මේක interest නම් මේක කවුරු හරි බලනවා නම් ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද මේක එච්චර ලොකු දෙයක් නෙවෙන්න පුළුවන් හැමෝටම. but මේකට ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ලොකු help එකක් වෙයි මේ වීඩියෝ එක. ඒක නිසා තමයි මම මේක එළියට දුන්නේ. මොකද මේ laptop එකේ තියෙන performance ගැන පොඩ්ඩක් කියන්න. guys අපේ unboxing video එක ගියේ. අපිව දිගටම subscribe කරලා තියාගන්න. අපි අලුත් videos අරන් එන හැම වෙලේම. so thank you so much අපේ videos බලුවට. අපි ඉක්මනින් ආයෙ හම්බෙමු.